තෙරුවන් සරණයි. පෙරවසන්නේ හාමුදුරනේ පෙරවසන්නේ මම නෝසි කතා කරන හාමුදුරනේ කියන්න. හාමුදුරනේ බණටිය කැවුවා හාමුදුරනේ ඉතින් දැන් තිබ්බා තේරුම් ගන්න ආසාවක් තිබුණට ඔව්. ඒක හාමුදුරනේ කෝල් කරේ ඔව්. බණ කීයක් විතර ඇහුවද? බණ ඇහුවා 4ක් විතර ඇහුවා. ඔව්. ඒකේ අර දැන්ටියක් තිබ්බා ඒක මට හරියටම තේරුම් ගියේ නෑ. ඒ වුණාට මේ තේරුම් ගන්න මේ ආසාවක් ඇති වුණා ඒ විදිය. හරි. මෙහෙමයි. දැන් අපි දැන් පුතයි වයස කීයද? අවුරුදු 22යි. ඔව්. අවුරුදු 22යි. දැන් එහෙනම් අවුරුදු 22ක් ජීවත් වුණා කියන්නේ පුතේ අපි මේ සිතිවිලි ටිකනේ පරිහරණය කරලා තියෙන්නේ. නේද? ඔව්. ඒතකොට මේ සිතිවිලි පරිහරණය කරලා තියෙන්නේ කොහොමද අපි සිතිවිල්ලක් ඇතුනේ? අර චූටිතර උඩපෙළිය අතන සිත ප්‍රබහස්සරයි. පළවෙනි සිතිවිල්ල හදා ගන්නවනේ අම්මා කියලා. නේද? අම්මා කියලා හදා ගන්නකොට එතකොට අම්මා කියලා හදාගන්නේ කොහොමද? දැන් අපි මෙතන ආයතන පහක් තියෙනවනේ. ඇස කන නාසය දිව ශරීරය කියන්නේ නේද? ওই පහෙන් දෙකකට දැනෙනවනේ බාහිර දෙයක් තියෙනවා කියලා නේද? අන්නේ බාහිර දෙයක් තියෙනවා කියලා දැනනට පස්සේ ওই පහෙන් දෙකකට පහටම දැනනවා. පහටම දැනනට දෙකක් අරගෙන තමයි අපි සිතුවිල්ලක් හදාගන්නේ. තේරෙනවද? දැන් මෙහෙම දැන් අම්මව දැක්කොත් ඔන්න ඇහැට රූපයක් වදලා ඇහැට එකකින් දැනනවනේ නේද? ඊට පස්සේ දැන් දරුවෝ දන්නේ නැහැ මේ අම්මා දැක්කා කියලා. ඒකෙන් යමක් දැනගන්නවනේ. ඒ වගේම අම්මට ස්පර්ශ වුණොත් අන්න ස්පර්ශයෙන් යමක් දැනගන්නවනේ නේද? ඊට පස්සේ අම්මගේ මොකක් හරි සුවඳක් නේද? සුවඳක් දැනෙනවා නේද? නාසයට නේද? ඊට පස්සේ ඒකත් තමයි අපි දැනගන්නවනේ. ඒ වගේම ඔය හපලා විකලා බලනවනේ නේද? ඒතකොට ඒකෙන් අපිට රසයකුත් ඕකෙන් යම් කිසි ස්වභාවයක් දැනනවා නේද? රසයක් කියලා හරි මොකක්ද දැන ස්වභාවයක් දැනනවනේ නේද? ඒතකොට පුතේ ඔන්න ආයතන පහට දැන ස්වභාව පහක් තියෙනවනේ. පහක් තියෙනවා. ඔන්න පහෙන් දෙකක් අරන් තමයි ඔන්න අම්මා කියලා හදාගන්නේ. සිතවිල්ල. දැන් බලන්නකෝ අවුරුදු 22ක් වෙනකම් පුතා ඉගෙන ගත්තා නේද? ඔය ඉගෙන ගත්ත සෑම කෙනෙක්ම මොකද්ද වෙන්නේ? ඔන්න ඕ වගේ සිතවිලි ටික තමයි හදාගෙන ඉන්නේ. නේද? ඔන්න ඕම තමයි දැන් අපි මේ ජීවත් වෙනවා කියන්නේ. තාම ඉස්සරහට පුතා ජීවත් වෙන තෝ ටිකමනේ අපි ගන්නෙ. ওই ටික නෙමෙයිද බලන්න අපි ගන්නෙ. එතකොට ওই ටිකෙන් අපි ගන්නවා ඔය ආයතන පහෙන් අපි ගන්නවා ඔය අත්දැකීම් ටික අරගෙන දෙකකින් සිතවිල්ලක් හදා ගන්නවා. දෙකයි අපිට උපකාරණ කරන්නේ සිතවිල්ලක් හදා ගන්න. අන්නේ සිතවිලි ටික තමයි අපි පරිහරණය කරන්නේ අපි ලෝකයේ ඉන්නවා කියලා. ඒ වගේම ලෝකෙත් එක්ක අපි යනවායි කියලා. නේද? ලෝකේ යමක් ලබා ගන්නවා කියලා. එතකොට අපිට ඔකේ දුක සැප ගෙනත් දෙන්නේ තෝ ටිකින්ම නේද? දුක සැප ගෙනත් දෙන්නේ. වෙන මොකක් හරි තියෙනවද බලන්න අපිට දුක සැප ගෙනත් දෙන්නේ. ওই ටිකට අමතරව. නේද? නෑ. වෙන අපිට දෙයක් නෑ දුක සැප ගෙනත් දෙන්න තෝ ඊට අමතරව නේද? එහෙනම් ලෝකෙන් අපිට ලබා ගන්න තියෙන්නේ මොනවද? ඔන්න ඔය පහෙන්මයි. නේද? ඒ වගේ ලෝකෙට අපි බැඳිලා යන්නේ මොකටද? ඔය පහටම නෙමෙයිද බලන්න. දැන් එතකොට ඔය පහ පිට තියෙන දේවල්ද අපි ඇතුළේ තියෙන දේවල්ද? දැන් අපි හිතමු අම්මා. අම්මා පිට ඉන්න කෙනෙක්ද අපි ඇතුළේ ඉන්න අම්මා කෙනෙක්ද? ඔය පහෙන් අපිට ලැබෙන්නේ. ඔය පහෙන් අපිට ලැබෙන්නේ ඇතුළේ ඉන්න අම්මා කෙනෙක්ව. පිටින් ඉන්න අම්මා කෙනෙක් නෙමෙයි. අපේ හිත ඇතුලේ. ඔව්. සිත ඇතුළේ දැන් අපිට පිටින් අර උපකාර කරාට අපිට දැන් ඇතුළට දැන් ඔය ටික දැනෙන්නේ. ඇතුළට දැනෙන්නේ. දැන් ඇතුළේ නෙමෙයිද ඔය එක්ස්ප්‍රෙස් කරගන්නේ. දැන් පුතා දැන් පාඨමාලාවකට ගිහිල්ලා දැන් ඕකෙන් තියෙන දේවල් සේරම පුතා දැනුමක් විතර ගන්නේ ඇතුළට නෙමෙයිද? ඇතුළට ගන්නෙ නේද? දැන් ඊට සෝක ඉවරලා අපි හිතමු මේකට අවුරුදු මාස 6කින් හරි අවුරුද්දෙන් හරි ඔක පරීක්ෂණයක් පවත්වනවානේ. මෙයා කොච්චර දුරට මේක ඇතුළට ගත්තද කියලා. ඒ ඇතුළට ගත්ත කියලා කොහොමද දැනගන්නේ ඒගොල්ලෝ? පරීක්ෂකවරු. ඔයාට දෙනවා ඒකෙන් අදාළ ප්‍රශ්න ටිකක් දෙනවා. ප්‍රශ්න ටිකක් දීලා අන්නේ ප්‍රශ්න ටිකට ඔයා උත්තර සපයපු විදිහට නේද දැනගන්නේ ඔයා කොච්චර දුරට මේක ඇතුළට ගත්තද කියලා. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ දැනගන්නේ ඒගොල්ලෝ සාර්ථක වුණා කියලා ඔයාට මේ උගන්වපු කාරණා ටික. ඊට පස්සේ දැනගන්නේ. ඒතකොට දැන් මෙයා කොහෙන්ද මේ ටික දැන් ගත්තේ ඇතුළට? ඔය ආයතන පහෙන් ගත්තේ. වෙන කොහේයක් නෙමෙයිනේ. නේද? වෙන කොහේයක් නෙමෙයි.
ඔය පහෙන් අරගෙන දැන් මෙයා හොඳට දැන් ඒක හොඳට දැකලා අත්ින්දලා ඊට පස්සේ මෙයා හොඳට අර අහන ප්‍රශ්න වලට හොඳට උත්තර දෙනවා. උත්තර දෙන්නේ කොහෙන්ද? අර ගත්තේ වනේ දුන්නේ. වෙනේව නෙමෙයි. ඒක මාස 6ක් කරේ අවුරුද්දක් කරේ මෙයා පුරුදුනේ මොනවද? ඔය 6න් 5න් ගන්නනේ නේද? ඔය 5න් ගන්න. ඇතුළට ගන්න. පුරුදුනේ. ආයි පාරක් අහනවා තේරුම් නැතුන මොකද්ද මේ කිව්වේ මම මෙන්න මේකෙන් මේ කෙරෙනදී මම දන්නේ නැහැ. තව පාරක් කිව්වද? ඇයි ඒ? තේරුන්නේ නැහැ. එකපාරක් මොහොත තේරෙන්නේ නැහැ. දෙවෙනි පාරත් අහන්නේ මොකද තේරුම් ගන්න? කොහෙටද මේ වද්ද ගන්න හදන්නේ? අර පහෙන් අරගෙන සිතවිල්ලක් හදාගෙන ඒ සිතවිල්ල මෙහෙමයි කියලා නේද දැනගන්න නේද ඔය අපි උත්සාහ කරන්නේ. දෙවෙනි පාරත් අහගෙන. පළවෙනි පාර අහනවා තේරෙන්නේ නැහැ. දෙවෙනි පාරත් අහලා අන්න ඊට පස්සේ මෙහාට තේරෙනවා. තේරෙනවා කියන්නේ මොකද්ද? අර පහෙන් අරගෙන ඒක ඔස්සේ යනවා. ඒක ඔස්සේ ගිහිල්ලා අන්න ඒක තේරුම් අරගන්නවා. තේරුම් අරගෙනලා අන්න ඒකත් එක්ක මෙයා අන්න ජීවිතේකට ගහනවා. දැන් ජීවිතේ කියන්නේ මොකද්ද? ඔය පහෙන් ගත්ත දේවල්මයි නේද? පහෙන් ගත්ත දේවල්මයි. දැන් බලන්න පුතා උදේ ඉඳන් රෑ වෙනකම්ම සිතිවිලි ටිකක් ඔයාලට ගලනවා නම් ඔය ගලන්නේ පහෙන් ගත්ත ඒවා නෙමෙයිද? පහෙන් ගත්ත ඒවානේ. ඒ පහෙන් ගත්ත ඒවා ඔය ගලාගෙන යනකොට දැන් ඕකට අපිට දුක සැප එන්නේ නැද්ද? එනවා. ඒක දුක සැප අපි කොහොමද ඒක අපි වෙන් කරගත්තේ? ඔය පහෙන් ගත්ත ඒවානේ පුතේ අපි වෙන් කරගත්තේ. වෙන මොහොතක් නෙමෙයි නේද? ඔය පහෙන් ගත්තේ අපි වෙන් කරගත්තේ කොහොමද? වෙන් කරගත්තේ පහෙන් ගත්ත එක වෙන ගොඩ වලට දාගත්තේ කොහොමද? තවත් සිතුවිලි හතකින් දාගත්තේ. එතකොට පුතේ ඕකේ අපි ඇත්තක් තියනවද? ඕකේ ඇත්තක් නෑ. ඇයි මොකද හේතුව? මේ පහ කියන්නේ දැන් මං කියවනේ දැන් බාහිර අම්මා කෙනෙක් ගැන නෙමෙයි අපි මේ කතා කරන්නේ. මේ සිතේ හදාගත්ත අම්මා කෙනෙක් ගැන කියලා. බාහිරින් මොනවද අපි ගත්තේ? මේ ආයතන පහට මොනවද ගත්තේ? අර බාහිර ස්පර්ශ වෙච්ච පහක් නේද ගත්තේ? නේද? ඒ ස්පර්ශ පහේ දැන් ස්පර්ශ පහක් ගත්තා ස්පර්ශ පහේ අම්මා කෙනෙක් ඉන්දියද? අම්මා කෙනෙක් නැහැ. ස්පර්ශ පහේ අම්මා කෙනෙක් නැහැ. එහෙනම් එතකොට ස්පර්ශ පහක් තියෙන්නේ. ස්පර්ශ පහේ අම්මා කෙනෙක් ඉන්නේ නැහැ. ඒතකොට ස්පර්ශ පහෙන් දෙකක් අරගෙන දැන් අම්මා කියලා හදාගත්තේ. ඒ හදාගත්ත අම්මව දැන් ඔන්න ඇත්ත කරගත්තා. ඇත්ත කරගත්තනේ හරි අම්මා ඉන්නවා. අම්මා කියලා ඉන්නවා කියලා ඇත්ත කරගත්තා. අන්න ඊට පස්සේ අම්මා කියලා ඉන්නවා කියලා ඇත්ත කරන අන්න ඊට පස්සේ මොකද මේ අන්නේ දෙකෙන් හදාගත්තේ සිතුවිල්ල ඇත්ත කරගත්තා. අන්න ඒකට දැන් ඇලෙනවා ගැටෙනවා. ඇයි මොකද ඇත්ත කරගත්තේ හින්දා. බයෙන් දෙකක් හදාගත්ත අම්මා කියලා හදාගත්ත සිතුවිල්ල ඇත්ත නොවුනා නම් දැන් ඇලෙන දෙයක් තියෙනවද ඒකේ? නෑ. ගැටෙන දෙයක් තියෙනවද? ගැටෙන දෙයක්වත් නෑ. ඇයි මොකද මේ හදාගත්ත එක මමාගත්ත එක නෙමෙයි තියෙන්නේ. හදාගත්ත එක මමාගත්ත එකක් තියෙන්නේ. එහෙනම් අපිට ගැටෙන දෙයක්වත් නෑ, ඇලෙන දෙයක්වත් නෑ. අන්න මේ ස්වභාවය ඇත්ත දැකපු කෙනා පුතේ අන්න ටිකෙන් ටික මේක ගැටෙන්නේ නැතුව ඇලෙන්නේ නැතුව අන්න මේ සිතවිල්ල නඩත්තු කරනවා විතරයි. දැන් මේ සිතවිල්ල නඩත්තු වෙන්නේ නැද්ද අපිට? නඩත්තු වෙනවනේ. මොකද හේතුව? ඔය පහෙන් ගන්න දේවල් වලින් පුතේ නේද අපි දැන් ජීවිතේ පවත්වාගෙන යන්නේ. එදිනෙදා කෑම ගන්නෙ. ඒ වගේම පුතා අඳින්න බල දෙන්නේ. ගමන් බිමන් යන්නේ. නේද? නොයිකුත් දේවල් කරන්නේ මොකද්ද? ඔය පහෙන් ගන්න අරමුණුත් එක්කනේ. නේද? එහෙනම් අපිට මේ කයේ පැවැත්මන මොනවද තියෙන්නේ? ඔය පහෙන් ගන්න අරමුණ තියෙන්න ඕනේ. කයේ පැවැත්මද. නැත්නම් මේ කය පවත්වන්න බෑ. අපි හිතමු පැවිදි වුණත් කැලේක ඉඳියත් ඒත් පුතේ අර පහෙන් ගන්න අරමුණුත් එක්ක නේද මෙයාට ජීවිතේ පවත්වන්න වෙන්නේ. මොකද හේතුව ජීවිතය කියන්නේ පුතේ සිතවිල්ලක් නම් සිතවිලි ටිකක් නම් එහෙනම් පුතේ සිතවිලි හැදෙන්නේ කොහෙන්ද? අර පහෙන් අරගෙන අරමුණු වලින් නම් ඕව අපිට නවත්තන්න බෑනේ. ඕව නවත්තන්න බෑ. එහෙනම් පුතේ මෙතන තියෙන හේතුඵල දහමක් නේ තියෙන්නේ. ඇයි මොකද හේතුව? දැන් අපිට මේ ඇහැට පේන දේවල් පුතේ නවත්තන්න පුළුවන්ද? නවත්තන්න බෑ. කනට ඇහෙන දේවල් අපිට නවත්තන්න පුළුවන්ද? නවත්තන්න බෑ. නාසයට ගඳ සුවඳ දැනෙන දේවල් අපිට නවත්තන්න ඒත් නවත්තන්න බෑ. දිව රසය දැනෙන දේවල් නවත්තන්න පුළුවන් ඒත් නවත්තන්න බෑ. කඩ ස්පර්ශන දේවල් ඒත් නවත්තන්න බෑ. මොකද හේතුව කය කොහෙට හේතු වෙච්ච ගම ස්පර්ශය දැනෙනව නේද? ඒව නවත්තන්න බෑ. එහෙනම් දැන් අපිට ඒව බාධාවත්ද? නෑ බාධාවකුත් නෙවෙයි. ඇයි මොකද හේතුව? ඔය නවත්තන්න බෑ පුතේ. ඒව බාධාවකුත් නෙමෙයි. වෙලා තියෙන්නේ මොකද්ද? ඒ වෙනුවෙන් අපිට සිතවිල්ලක් කාට ගන්නවා. මේ අහවල් දෙය කියලා අපි හඳුන ගන්නවා. ඒකත් බාධාවක් නෙමෙයි. ඇයි මොකද හේතුව? හඳුන ගන්න නැතුව දැනෙන්නේ නැතුව කොහොමද අපි මේ ජීවත් වෙන්නේ? නේද? ඒ ටික තියෙන්න ඕනේ. හැබැයි ඒ ටික තිබුණාට පුතේ මෙතන අපි වෙන් කරගෙන ගොඩවල් ගහගෙන ඒ ගොඩවල් වලට පුතේ අපි රැවටිලා අන්න ඒකට අපි උපාදාන වෙලා චන්දරාගේ යෙදිලා අන්න ඊට පස්සේ පුතේ අන්න දුකත් එක්ක අපි ජීවත් වෙනවා. ඔකයි වෙන්නේ. ඒක දැන් පුතේ දුකත් එක්ක අපිට ජීවත් වෙන දෙයක් නැහැ නේ මෙතන.
දුකක් එක ජීවත් වෙන්න යන්නේ නැහැ. මොකද හේතුව මේ ජීවිතේම දුකක් පුතේ. දුක උලක් කරගෙන උල උඩ අපි ඉන්නවා. ඊට පස්සේ අන්න වේදනාව දැනනකොට අපි දුකයි කියලා කියනවා. ඒ තුල බහිනවා පුතේ. උලේ ස්වභාවය මොකද්ද? උල උඩ ඉන්නකොට උලේ බහිනවා. ඇයි මොකද්ද හේතුව? අපි පුතේ මේ දුකයි කියලා දැන් මම උපමාකින් කිව්වට පුතේ මේ උල උඩ ඉඳගෙන උල බහිනකොට අපි දුකයි කිව්වට ඒ තින්නේ අපි පුතේ උඩනේ. ඒ කියන්නේ මොකද්ද? මේ දුකයි කියලා දැනගෙනත් පුතේ දුකටම අපි වෙල්ල යන්නේ නැද්ද? ඇලිලා යන්නේ නැද්ද? යනවනේ. යනවා. తాවකාලික සුවයක් හොයනවා. අයියෝ මේ ජීවිතේ දුකයි. ඒ මොකක් හරි දෙයක් කළා අපි දුකේ වහගන්නේද ඔය හදන්නේ? දුක වහගන්න හදන්නේ. දුක වහගත වැඩක් වෙනවද පුතේ? අර දුක උලක්කට උල උඩ ඉන්න මිනිස්සයා වගේ තමයි. දුක වහගත්තට වැඩක් නැහැ. මොකද හේතුව తాවකාලිකයි. එහෙනම් කොහොමද අපි මොකද්ද කරන්න ඕනේ? දුක සදාකාලිකව පුතේ දුකෙන් නිදහස් වෙන්න මාර්ගයට එන්න ඕනේ. සදාකාලිකම. අන්න දුකෙන් සදාකාලිකව නිදහස් වෙන්න මාර්ගයට එන්න නම් පුතේ එහෙනම් දුකේ ඇත්ත දකින්න ඕනේ. නේද? මම මේ දුක උලක්කට උල උඩයි මම ඉන්නේ කියන එක අපි ඇත්ත දකින්න ඕනේ. ඒ ඇත්ත දැනෙන්න ඕනේ. අන්න ඊට පස්සේ පුතේ අන්න එතු තමයි පුතේ දෙලොව රත් වෙලා පුතේ මේ ධර්ම මාර්ගයට එන්නේ. දෙලොව රත් වෙනවා. ඇයි ඒ දෙලොව රත් වෙනවා කියන්නේ? ඇයි මෙයාට ඉන්න බෑනේ පුතේ. ඇයි මේ දුක උලක් වෙලා මේ උල උඩයි මම ඉන්නවා කියලා දැනගත්තට පස්සේ ආයි උල උඩ ඉඳීද එයා? උල උඩ ඉන්නේ නැහැ. නේද? උලෙන් බේරෙන්න මේ බලන්නේ. ඒ ආයි తాවකාලික වෙන්න හදන්නේ. නෑ తాවකාලික සදාකාලික බේරෙන්න හදන්නේ නේද? මේ පැයකට දෙකකට වරුවකට මාසයකට අවුරුද්දකට බේරෙන්න හදනවා නෙමෙයි. සදාකාලික දුක උලක් වෙලා නම් ඒ උලෙන් බේරෙන්න තමයි මෙයා බලන්නේ. එහෙනම් මෙයා මෙතනට වැටිච්ච ක්‍රමවේදය අන්න එහෙනම් ඒ ක්‍රමවේදය මෙයා උපයෝග කරගෙන අන්න ඒ දුක උලක් කරගත්ත ස්වභාවයෙන් මෙයා බේරෙනවා. ඔන්න ඕමයි මේ මාර්ගය. පුතේ හරි සුන්දර දහමක් පුතේ මේක. එතකොට දැන් අපි මේ වෙලා තියෙන මොකද රැවටිලා මායාවක අන්න ලෝකයක් අපි අල්ලගෙන උතාගෙන බදාගෙන යනවා. යන්නේ මොකද අපි දැනගත්තේ නෑ පුතේ මේක දුක උලක් තියෙනවා උල උඩයි අපි ඉන්නේ කියලා. දැනගත්තේ නෑ. ඇයි මොකද හේතුව එහෙම කියන්න කෙනෙක් ඉඳී නෑ නේද? කෙනෙක් ඉඳියා පුතේ අපි తాවකාලික පොඩ්ඩක් අහලා ඔව් ඇත්ත මේ කියන කතාව ඇත්ත. හරි කියලා ආයි ඉන්නේ කොහෙද වාඩිලා හරි ගහේ. හරි ගහේ වාඩිලා ඉන්නේ කොහෙද? ආයි ඉන්නේ පුතේ දුක උලක් උඩ තමයි වාඩිලා ඉන්නේ. දැන් හරියයිද කියන්නකෝ? කොච්චර මේක ඇහුණා මේ දහම් පදේ කොච්චර ඇහුණා කරන්ට වැදුනත් මෙයා ඒ දුක උලක් උඩ ඉන්නකම් මෙයාට බේරුමක් තියනවද? බේරුමක් නැහැ. එහෙනම් තමන් පුතේ තමන් කල්පනා කරන තමන් දැන් වාඩිලා ඉන්නේ කොහෙද කියලා. තමන් කල්පනා කරලා බලන්න. තමන් දැන් වාඩිලා ඉන්නේ කොහෙද? අන්න මේ කියනකොට පුතේ මේක ඇහෙනකොට පුතේ තමන් බලනවා තමන් කොතන වාඩිලා ඉන්නේ කියලා. අන්න ඒක තමයි පුතේ දිලව රත් වෙන්නේ. නේද? දිලව රත් වෙනවා. අයියෝ මොකද්ද මට මේ වෙන්න යන විනාශය නේද? අන්න ඒක තමයි පුතේ ලහි පුතේ කොහොම හරි මේ උලෙන් බේරෙන්න තමයි එයා උත්සාහ කරන්නේ. අන්න ඊට පස්සේ තමයි පුතේ එයාට මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. නැත්තම් පුතේ මේ తాවකාලිකව පුතේ දුකයි තමයි හරි මෙහෙමයි කියලා නේද? తాවකාල සුවයක් කරගෙන හැබැයි තමන් පුතේ තමන් ඉන්න උල උඩ කියලා දැනගත්තේ නැතුනොත් එයා කොහෙද යන්නේ? එයා සසරේ පුතේ. తాවකාලික නිවීමක් ගන්නවා සසරේ. නේද? සසරේ. ඇයි සසරේ යනවා කියන්නේ පුතේ දුක උලක් කරගෙන තමයි ආ ඉන්නේ නේද? දුක උලක් කරගෙන උල උඩ ඉන්නවා ඔන්න බහිනවා ඔන්න මැරෙනවා ආපහු ඉපදෙනවනම් මොකද කරන්න පුතේ? ආයි දුක උලක් උඩ තමයි ඉපදෙන්නේ. ඉපදෙන දුක උලක් උඩ නෙමෙයි තමයි ඉපදෙනකොට. ඇයි පුතේ? ඉපදිච්ච දවසේ ඉඳන් මේ දුක් වලට පුතේ යා මුණ පාන්නේ නැද්ද? දුක් වලට මුණ පානවා ඉපදිච්ච දවසේ ඉඳන්. එහෙනම් උල උඩම තමයි ඉපදෙන්නේ මෙයා. ඊට පස්සේ දැන් මොකද වෙන්නේ? අන්න ටික දැන් දරුවා ලොකු වෙනවා නේද? ඊට පස්සේ තරුණ එනවා වයසට යනවා. දැන් මොකද ආයි මොකද වෙන්නේ? අන්න දුක උල බැහැලා ඉවරයි. ආයි මරණයටපත් වෙනවා. ආයි ඊළඟට ආයි උපදින්නේ කොහොමද? ආයි දුක උලක් කරගෙන පුතේ අන්නේ උල උඩ තමයි ආයි උපදින්නේ. ඔන්න ඕක නේද පුතේ අපි මේ සසර යන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ කොහෙන්වත් නැහැ කියනවා මේ දුක නැති තැන. තියනවද කියන්නේ? දැන් කවුරු හරි කියයි හරි ජොලිනේ දැන් අපි හිතමු පුතා යනවා විනෝදේ යාළුවොත් එක්ක යනවා මොකක් සංගීත සම්දර්ශනයක් බලන්න. නේද? ඕක බලනකොට හරි විනෝදයි නේද? නාට්‍යනවා සින්දු කියනවා. ඕවා හරි විනෝදයිනේ. දැන් අර දුක මතක් වෙනවද? මතක් වෙන්නේ නැහැ. ඇයි මතක් වෙන්නේ නැත්තේ? මොකද දැන් මේකෙන් වහලා. తాවකාලික වහලා. දැන් මේකේ ඉන්නකන් දැන් ඉන්නේ නැහැ. හැබැයි Taman ඉන්නේ මේ දුක උලක් කර දැන් මම කියන්නේ ඉපදිච්ච දවසේ ඉඳන් අපි ඉන්නේ ඉපදෙන්නේ කොතනද? දුක උලක් කරන උල උඩමයි ඉපදින්නේ.
මේ එකපාරට බුස් ගාලා බහිනව නෙවෙයිනේ. නේද? අර ඉස්සර රජ කාලේ පුතේ මේ අත් දෙක ගැට ගහලා කකුල් දෙකත් ගැට ගහලා පුතේ උල උඩ වාඩි කරලා තිනවා. දැන් එකපාරට උල බහිනවද? නෑ. දවසට ටික අඟල් කීපයක් දවසට බැහැලා නේද? ඊළඟ දවසට අඟල් කීපයක් බැහැලා නේද? සතියක් කමාරක් ගිහිලා නේද? එයා අන්තිමට ජීවිතය අවසන් කරන්නේ. අන්න ඒ වගේ තමයි පුතේ අපේ. හරි දුක උල කරන උල උඩ අපි ඉපදිලා අවුරුදු 50ක් 60ක් 70ක් 80ක් ඔය උල බහිනවා. උල බහිනවා ටික. දැන් අපිට මතක් වෙනවද? නෑ නේද? පොඩි කාලේ මොකද වෙන්නේ අපිට මතක් වෙන්නේ නෑ සෙල්ලම් කරනවා නේද? ඉගෙන ගන්නවා. ඕක ටිකන කරන්නේ. තරුණ කාලේ මතක් වෙනවද අපිට? නෑ ආදරය කරනවා නොයෙකුත් දේවල් අපි විනෝද වලට යනවා නේද? ඊට පස්සේ සතුට වෙනවා යාළුවොත් එක්ක විනෝද වෙනවා නේද? ගමන් බිමන් යනවා රැකී රස්සාව කරනවා මුදල් හම්බුන දැන් මතක් වෙනවද? මතක් වෙන්නේ නෑ. ඒ දේවල් වලට අපි ආසාව කියන්නේ අනුම් කරන එක තණ්හාව කියන්නේ ඒක නේද අපි නෑ මේවයි දැන් ඔන්න දැන් පුතේ දැන් අපි දුක උලක් කරන දැන් මං කියන්නේ මේ උළු උඩයි අපි ඉන්නේ කියලා. හරිද? දැන් එතකොට ඒ දේවල් වල අපි තණ්හා කරන එක, ඇලුම් කරන එක, බැඳෙන එක පුතේ දැන් අපි අරක මතක නෑ නේද අපි මේ උලක් උඩ ඉන්නේ කියලා. මතක නෑනේ. මතක නෑ. එතකොට පුතේ මොකද කරන්නේ? බාහිර ලෝකෙ ඇත්ත කරගන්නවානේ. ඇත්ත කරගත්තොත් දැන් පුතාට ඒක බැඳෙන්නේ නැද්ද ඒවත් එක්ක? බැඳෙනවා. ඒක නවත්තන්න පුළුවන්ද? නවත්තන්න බෑ. එහෙනම් බැඳෙන එක ඇලෙන එක ඇත්ත කරගත්ත නිසා නේද ඒක උනේ. ඇත්ත කරගත්ත නිසා ඒක වෙන්නේ. නේද? දැන් රැවටීමෙන් අපි මිදුනොත් දැන් අපි ඒවට ඇලෙනවද ගැටෙනවද බැඳෙනවද? තණ්හා වෙනවද? නෑ. එහෙනම් තණ්හාවෙන් අපි මිදෙනව නේද? තණ්හාවෙන් මිදෙනවා. අන්න තණ්හාවෙන් මිදෙනකොට මොකද වෙන්නේ? අපේ මේ ජීවිතයේ අවසන් වෙනකම් පුතේ උල බහි. නේද? ආයි නැවත පුතේ අපි උලක් උඩ උපදින්නේ නැහැ. තේරෙනවද? ආයි උලක් උඩ උපදින්නේ නැහැ. එතකොට දැන් මේ ජීවිතේ ගත කරන යම් කිසි කෙනෙක් මේ ධර්මයේ දකිනවා. දැකලා දැන් මේ ධර්ම මාර්ගේ එනවා. ධර්ම මාර්ගේ එනකොට අන්න මෙයාට මේක දුක උලක් උල උඩයි මම ඉන්නේ කියලා හොඳට හැමතිස්සෙම එයාට පේනවා. හැමතිස්සෙම පේනවා. අන්න ඊට පස්සේ පුතේ ඒ පේන කෙනා අරවට ඇලෙනවද? බාහිර ලෝකයේ බැඳිලා යන දේවල්ට ඇලෙනවද? ඇලෙන්නේ නැහැ. දැනගන්න තේරුමක් නැහැ මේක ඇලුනා කියලා මෙහෙම දෙයක් නෙමෙයි වෙන්නේ කියලා නේද? බාහිර දේවල්ට ගැටෙනවද? නැහැ. ගැටෙන්නෙත් නැහැ. ගැටිලා වැඩක් නැහැනේ මෙහෙම දෙයක් නේ මේක මෙහෙම වෙන්නේ කියලා. අන්න එහෙම යාට නුවණක් පහළ වෙනවා. අන්න නුවණක් පහළ වෙනකොට පුතේ මෙයා මේ නුවණ විසින් මෙයා මොකද කියන්නේ බැඳින්න යනකොට ඇලෙන්න යනකොට ගැටෙන්න යනකොට මොකද වෙන්නේ? අන්න ඉවෙන් ගලවලා දානවා. අන්න ගලවලා දානවා පුතේ දැන් එතකොට අපි බැඳෙන දේවල් ඇලෙනවා ඒවයි ගැටෙන දේවල් අපි ඈත් වෙලා ගිහලා මේ කැලේකට ගිහලා නෙමෙයි. හරිද? සමාජෙත් එක්කමයි ඉන්නේ. හැබැයි සමාජයේ දැන් ඒවල් දේවල් අපිට වෙන්නේ නැද්ද? වෙනවා. මොකද හේතුව? සමාජයත් එක්ක ඉන්න පුතේ සමාජයේ මොකද බලන්නේ හැමදෙස්සෙම පුතේ හැම දෙයකටම බඳව ගන්නවා. නේද? බැඳෙනවනේ. නේද? ඒ වගේම ඇලෙනවා. නේද? ගැටෙනවා නේද? ඔය සෑම දෙයක්ම වෙනවා පුතේ සමාජයත් එක්ක ඉන්නකොට. එතකොට මෙයා මොකද වෙන්නේ? ඒවත් එක්ක ඇලුනට ගැටුනට මෙයා ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. මොකද හේතුව මෙයාට හොඳ නුවණක් අවදිලා තියෙන හේතුව මොකද? මෙයා දැකගත්තානේ පුතේ දැකගත්තානේ මෙයා මේ උලක් උඩ ඉන්නේ කියලා. තේරෙනවද? අන්න ඒ නිසා මෙයාට බේරුමක් තියෙනවා. හැබැයි සමාජයේ ඉන්න ඇන්ට එහෙම බේරුමක් නැහැ. ඒගොල්ලෝ දැකලත් නැහැ දැනගත්තේ නැහැ. දැනගත්තත් ඒගොල්ලෝ දැකලා නැහැ. ඒකයි වෙන්නේ. ඒකෝ දැනගනි සමාජයට ඔය පුතාගේ යාළුව අතර ඉන්නේ සමාජයට මේ දහම අහලාම දැනගෙන ඇති. දැනගත්ත වැඩක් නෑ පුතේ. ඒකෝ දැකගත්තේ නෑනේ. සහසුද්දෙම මෙහෙම එකක් කියලා. ඒ හින්දා පුතේ ආයි අරවත් එක යට අමතක වෙලා යා ආයි බැඳෙනවා. හැබැයි පුතේ දැකගත්ත කෙනා පුතේ කවදාවත් යට අමතක වෙන්නේ නෑ. ඒ මොකද යා එක මොහොතේ දැක ගන්නවනේ. අන්න එක මොහොතේ දැක ගන්න තමයි පුතේ මේ දහම කියලා දෙන්නේ යම් කිසි කෙනෙකුට මාර්ගයට ඇවිල්ලා මෙන්න මේක දැක ගන්න කියලා. දැකගත්තොත් පුතේ ආයි කවදාකවත් එයාට අමුදේ පෙන්වන්න යන්න ඕනේ නෑ. ඒ තමම දැකගත්තනේ. තමම්ම දැනගත්ත දුක හැදෙන්නේ කොතන කියලා දැනගත්තා. දුක උලක් කියලා දැනගත්තා. උලෙන් බේරෙන ක්‍රමවේදය දැනගත්තා. අන්න ඒ බේරෙන ක්‍රමවේදය දැනගත්තොත් අන්න බේරෙන මාර්ගය යනවා. තේරුණාද? ඔන්න ඕකට කියනවා පුතේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරා කියලා. අන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අන්න එයා තමයි පුතේ මේ සසරේ නිදහස් වෙන්නේ. දුක උලක් කරගත්ත අන්න උලෙන් නිදහස් වෙන්නේ එයා. ඉතින් ඒ හින්දා දැන් තේරෙනවද පුතේ මේ ලෝකයේ සැපයක් තියනවද?
අබාල රේණුවත් තරංග සැපයක් නැහැ පුතේ මේ ලෝකේ. ඇයි එහෙනම් අපිට සැපයක් හම්බෙන්නේ නැද්ද? හම්බෙනවා. සැපයක් හම්බෙන්නේ. ඇයි මොනවද අපිට සැප? ඔය අපි නොයෙකුත් දේවල් අපි විනෝදෙන් සැපයක් නැද්ද? තියෙනවා නේද? එතකොට පුතේ ඔය සැපේ කෙරවල මොකද්ද වෙන්නේ? කෙරවල පුතේ ආයි දුකනේ. ආයි දුක. මට කියන්නේ මේ ලෝකේ දැන් පුතා මේ අවුරුදු 22ක් ජීවත් වුණා. දැන් හා තේරෙනව නේද? දැන් මේ ලෝකේ සැපයක් කියලා දෙයක් තියෙනවනේ. ඒ සැපේට පුතේ අපි මුලා වීමක් හැරෙන්න. සැපයක් අපි ගත්තා නම් ගත්තයි කියනත් ඒකත් මුලා වීමක් හැරෙන්න. වෙන දෙයක් මේක ලෝකේ නෑ කියලා දැන් පැහැදිලි නේද? ඥානවන්තයා පුතේ ඕක පැහැදිලි කර ගන්නවා. මේක වෙන දෙයක් නෑ කියලා නේද? ඒක තාවකාලික සූයකට ගිහිලා පුතේ මල්මත් වෙලා ආපහු පුතේ ආපහු දුක මතක් වෙනකොට ආපහු පුතේ මේ දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා අපි ආයෙ එනවා ආයෙකින් තාවකාලික සූයකට ගිහිලා ආයෙ මල්මත් වෙනවා ඒ නේද? ඒ මුලාවටපත් වෙනවා නේද? එහෙම කෙනාට පුතේ සසර දිගයි. සසර දිගයි. එයා කවදාක පුතේ යාට මේ දුකෙන් මේ නිදහස් වෙන්න බැරි වෙනවා. එයාට දුකෙන් නිදහස් වෙන්න බැරි වෙනවා. මොකද හේතුව අද දුකෙන් ඉඳලා පුතේ හෙට සැපවත් වෙන්න. එයා බලන්නේ. නේද? එහෙම නැද්ද බලන්න මිනිස්සු නේද? දුක් විඳගෙන පුතේ රැකී රස්සාව කරන පවුල් නඩත්තු කරගෙන නොයෙකුත් සැපවල ලෝකෙන් ලබා ගන්නවා පුතේ. දුක් විඳින ගිහිල්ලා. නේද? දැන් බලන්න මාසෙ පඩිය ගන්නකම් පුතේ මාසයක් රැකියාවට ගිහිල්ලා නේද? දුක් විඳින ගිහිල්ලා එක දවසක් පඩිය යනවා සතුට වෙනවා. එතන ඉඳන් පුතේ දවස් කිහිපයක් පුතේ අරක වීදම් කරනවා ආයි ඉවරයි ඒ මුදල නේද? ඊට පස්සේ ආයි මොකද ආයි මාසයක් දුක් විඳිනවා. ආයි මොකද ආයි පැටුපක් ගන්නවා ආයි සතුට වෙනවා. නේද? ආයි මොකද ගන්න මේ වැටුපක් ගන්න ආයි විඳන් කරගෙන ගිහලා ආයි දුක් විඳිනවා මාසයක්. ඕක නෙමෙයිද බලන්න ජීවිතය කියන්නේ. නේද? ඕකයි ජීවිතේ. එතකොට දැන් තේරෙනවද මේ තාවකල සතුටක් තමයි පුතේ අපිට හම්බෙන්නේ පුතේ දුක් විඳගෙන අපි හොයාගෙන ගියාට අනේක දැන් බලන්න පුතේ ජීවිතයක් ගත්තොත් එහෙනම් පුතේ වැඩිම විඳලා තියෙන දුක් නේ පුතේ. ගණන් කරන්න පුළුවන් නේද සතුටු ගත්ත වාර ගන්න. නේ ගණන් ගන්න පුළුවන්. නේද? මං අහවල් දවස් සතුටුනා අහවල් දවස් සතුටුනා දුක් විඳපු වාර ගණන් කරන්න පුළුවන්ද? ගණන් කරන්න බෑ දුක් විඳපු වාර ගන්න. මොකද හේතුව ඒකනේ කියන්නේ පුතේ ජීවිතේම ගැන දුකක් කියලා. නේද? ඒතකොට ගණන් කරන්න බැරි ප්‍රමාණයක් අපි දුක් විඳලා තියෙනවා නම් අනන්ත සංසාරේ දැනුත් මේ වැඩි ඕනේ නැහැ මේ දැන් ඉපදෙලා දැන් අවුරුදු 22ක් ඇතුළතදී. දුක් විඳපු වාර ගන්න අපිට ගණන් කරන්න බෑ. හැබැයි සැප විඳපු වාර ගන්න අපිට ගණන් කරන්න පුළුවන් නේද? අන්න එහෙනම් ඒ සැප විඳපු වාර ගන්න පුතේ අපිට ගණන් කරන්න ඒක පුතේ සීමා සහිතයිනේ. නේද? දුක් විඳපු වාර ගණන් කරන්න බෑ කියන පුතේ ඒක සීමා සහිතද? නැහැ නේද? ඒක සීමා සහිත නැහැ නේද? වැඩිමද දුක. දුක තියෙන්නේ නේද? අනන්තාවකයි සතුට තමයි පුතේ අපිට වැටලා යන්නේ. වැටලා යන්නේ. ඕන්න ඔක තමයි පුතේ ජීවිතයේ තියෙන සම්පාදනය. ඒක ඔයාටත් උරුමයි අපිටත් උරුමයි නේද? ඉපදින්න ඉන්න දරුවටත් උරුමයි. නේද? මැරෙන්න ඉන්න අම්මටත් උරුමයි නේද? ඒකයි කියන්නේ පුතේ. මේ ලෝකේ පුතේ කිසි කෙනෙකුට මේක නැහැ කියන්න බෑ. නැහැ කියන්න බෑ. නේද? මේ යථාර්ථය තේරුම් ගන්න මහා ප්‍රඥාවන්තයෝ. අන්න තේරුම් ගන්නවා. අරගෙන මේකෙන් බේරුමක් නැහැ. මෙන්න බේරෙන ක්‍රමවේදය. අල්ල ගන්නවා බේරෙන ක්‍රමවේදය. අන්න අල්ලගත්ත ගමන් පුතේ එයා ඒක අතහරින්නේ නැහැ. අතහරින්නේ අවසන් කරන්නේ කොහොමද පුතේ? එයා දුකෙන් මිදිලමයි. අවසන් කරන්නේ. ඒතකොට පුතේ දැන් මේ දුකෙන් මිදෙන්න අවසන් කරන්න පුතේ දැන් මේ අපි මේ ගත කරන පරිසරයේ ජීවිතය මේ හිතන සිතේවිලි නේද? යන්නේන ගමන් බිමන් ඇසුරු කරන අය අයින් කරන්න ඕනේද? අයින් කරන්න නෑ. අහිං වෙන්න විදිහටම ඉන්නවා නේද? හැබැයි මේ යථාර්ථය දැනගෙන මේ යථාර්ථය අවබෝධ කරන මේ මාර්ගයේ ගමන් කරනවා. එච්චරයි කරන් තියෙන්නේ. හරි සරලයිනේ. නේ හරි සරලයි. ඉතින් මේ දහම පුතේ කල්ප ගානකට පුතේ ඉස්මතු වෙන්නේ. තේරුණාද? කල්ප ගානකට. එතකන් අපි සසරේ ඉන්නවා. නේද? ඒ ඉස්මතු වෙලත් පුතේ ඒකත් මගේ හැර ගන්නවා කියන්නේ ආයි කල්ප ගානක් අපි ආයි යනවා පුතේ සසරේ. ඉතින් එහෙනම් මේ දහම ඉස්මතු වෙලා පුතේ වැඩි දවසක් තියෙන්නෙත් නැහැ. තියෙන්නේ නැහනේ. නේ තියෙන්නේ නැහැ. ආයි දහම අතුරුදහන් වෙනවා පුතේ. අතුරුදහන් වෙලා ආයි කල්ප ගානක් ගිහලා ආයි ඉස්මතු වෙනවා. එතකොට පුතේ අපි මනුස්ස ලෝකේ ඉන්නත් පුළුවන් නේද? තිරිසන් අපායේ ඉන්නත් පුළුවන් නේද? පෙරේත ලෝකේ ඉන්නත් පුළුවන් නේද? දුගති උප්පත්තික ඉන්න තිබුණා නේද? ඉතින් මනුස්ස ලෝකයක් ඉපදිලා පුතේ දහමත් හම්බෙලා නේද? මේක අතහැර ගන්න කෙනෙක් මොන තරම් අපරාධද බලන්න. මේක අතහැර ගන්නවා කියන්නේ ඉතින් හින්දා හැම තිස්සෙම අපි බලන්න පුතේ පුංචි ඔළුවක එක්කමක් ආවත් කමන්නේ අපි යන්නේ එකෙන් හරි පුතේ අන්න ඒක උපමා කරගෙන හරි කමන්නේ අපි මේ දුකින් නිදහස් වෙන්න උත්සාහ කරන්න ඕනේ. හැදෙන්නේ පුංචි ඔළුවක එක්කම. ඒක හරි.
ඒ වුණාට පුතේ ඒ පුංචි හැට ඔලුව කැක්කමක් හැදෙන්නේ නැති වෙන තැනට අපි එන්න ඕනේ. තේරෙනවද? පුංචි හැට ඔලුව කැක්කමක් හැදෙන්නේ නැති තැනකට එන්න ඕනේ. අන්න එතකොට තමයි පුතේ ආ ජීවිතේ ජයගත්තා කියන්නේ. නැත්තම් පුතේ අපි මොනවද මේ ජීවිතේ ජයගත්තා කියලා කරන්නේ? ලාමක වැඩන්නේ පුතේ කරන්නේ. නේද? ඔලුව කැක්කමක් හැදෙන්නේ නැහැ කියන තැනට එන්න ඕනේ කියලා සවනස. දැන් ඔලුව කැක්කම කියන්නේ පුතේ දුකක් නෙමෙයිද? ඔව්. එහෙනම් චූටියට හරි ඔලුව කැක්කමක් හැදෙනවට දුකක් නෙමෙයිද ඒක? දුකක් තමයි. එහෙනම් කවදාවත් ඔලුව කැක්කම හැදෙන්නෙම නැත්තම් දැන් දුකක් තියෙනවද එතන? නෑ. අන්න එතනට එන්න ඕනේ කියන්නේ. දැන් මම මේ කියන්නේ උදාහරණයක් කිව්වේ. හරිද? මේ ඔලුව කැක්කුම කියන එක පුතේ මේ රහත් තුනත් එනවා. රහත් තුනත් එනවා. මම මේ කිව්වේ මේ හිතට එන දුකක් ගැනයි මම මේ කිව්වේ. බාහිර ඔලුව කැක්කුම කල්ලන්න යන්න එපා. හරිද? හරි මේ ඔලුව කැක්කුම එහෙනම් ආයි ඔලුව කැක්කුම දෙන්න ගන්නේ මම මේ ධර්මතාව. එහෙම කතාවක් නෙමෙයි මේ කිව්වේ. හරිද? මම මේ උපමාවක් කිව්වේ. හරිද? ඔයා ඇල්ලුවේ මොකද බාහිර ඔලුව කැක්කුම. හරි ධර්මනිකුත් නෑ ඔලුව කැක්කම හැදෙන්නේ නැහැ. පුතා බලන්න පුතේ මේ කියන උපමා හැම එකම පුතේ අපි පෙන්නන්නේ ගැඹුරක් පෙන්නන්නේ. ඔව් මේ සරල දහමක් නෙමෙයි. ගැඹුරක් පෙන්නන්නේ නැහැ. ගැඹුර පෙන්නන්නේ මේ බොහොම සරල විදිහට තමයි පෙන්නන්නේ. ඒක තමයි වෙනවා දේශන ආද්දී නිකන් මට ටිකක් දොර ඇරෙනවා වැහෙනවා. ඒක තමයි කරන්නේ. ඔව්. ඒ හින්දා ඇත්ත මේ දහම කියන්නේ පුතේ මේ ලාමක දහමක් නෙමෙයි හොඳේ. මහා අතිශේම ගැඹුරු දහම බුදුරජාණන් වහන්සේගේ හරිද? ප්‍රඥාවන්තයාට විතරයි මේ දහම දොර ඇරෙන්නේ. තේරෙනවද? ප්‍රඥාව නැතිවෙන්න මේ දහම දොර වල ඇරෙන්නේ නැහැ. එතකොට ඒ ගැඹුරු දහමේ පුතේ උපමාවක් කිව්වත් පුතේ ඒකේ තියෙන දහම. තේරෙනවද? ඒ තරම් ගැඹීරයි. දැන් සරල දෙයක් දැන් දැක්ක උනිකුන් දැන් සාමාන්‍යයෙන් සරල දෙයක් නේ ඒක. දැන් උදාහරණ දෙන්නොත් ඒකයි. ඒක සාධාරණ ඔයගේ පැත්තෙන්. ඒ වුණා පුතේ එතින් දෙන්නේ ගැඹුරන්නේ වෙන්නේ. තේරෙනවද? මේ ඔලුව කැක්කුම හැදෙන පුතේ ඕන කෙනෙකුට හැදෙනවා නේ. ධර්ම දාවත් හැදෙනවා නාවත් හැදෙනවා. එහෙම ඔලුව කැක්කම නෙමෙයි මේ කිව්වේ. අනිත් එතකොට මේ දුකෙන් නිදහස් වෙන මාර්ගය පුතේ කියන්නේ. තේරුණාද? ඔව්. ඉතින් ඒකයි මේ දැන් මේ පුතේ දැන් පුතා තව ටිකක් දේශනා ටිකක් අහගෙන යන්න. කොහොමද උත්සාහ කරන්න මේ දුකෙන් නිදහස් වෙන්න. හොඳේ? තව ටික ඔයාලට කොහොම කිව්වත් පුතේ මේක තේරෙන ස්වභාවය මදි. හරිද? දැන් මදි මොකද හේතුව මේ තරුණ වයසනේ පුතේ. ලෝකේ අල්ලන්න යන කාලෙනේ. හොඳේ? ඉතින් ඒ හින්දා පුතා කොයිද බලන්න පුතේ මොන දේ කරත් පුතේ මේක ඇතුලේ දුකක් තියෙන ඕන ඕකෙන් නිදහස් වෙන්න අපිට ඕනේ. අන්න එතෙන්ට එන්න අන්න. ඊට පස්සේ ඔයාලට මේ ගැඹුරු දහම යථාර්ථය තේරෙන්න පටන් ගන්නවා. ස්වාමීන් වහන්සේ තවට බැඳීම් වලින් අපිට නිදහස් වෙන්න මේ අර අපි එතන නැහැ කියලා අර එතන ඇත්තටම මෙහෙම දෙයක් නැහැ කියලා හිතන්නේ ස්වාමීන් වහන්සේ. නෑ අපි නෑ කියලා හිතුවට දැන් ඒ පහුවෙන්දට ආපහු තියෙනවා කියලා ඉන්නේ නැද්ද? දැන් අද රෑ හිතාගෙන ඉන්නව නෑ මේක නෑ එමෙ නෑ කියලා. පහුවෙන්දට ආයෙ නැද්ද තියෙනවා කියලා. නේද? ඒක ඒ තියෙන එක නේද අපි ආයෙ නැති කරන්න උත්සාහ කරන්නේ. මේ තියෙන එක නැති කරන්න උත්සාහ කරනවා නෙමෙයි පුතේ මම මේ කියන්නේ. හරිද? බැඳීම් කියන එක ඔහේ තියෙච්ච දේ. හරිද? බැඳීම් අපි නවත්තන්න යනවා නෙමෙයි. බැඳීම් නෑ කියලා හොයන්න යනවත් නෙමෙයි. මේ යථාර්ථය අපි දකිනකොට පුතේ මෙන්න මෙතන පුතේ මේකේ අවබෝධයක් වෙනවා. බැඳීම් තිබුණට අපි බැඳිලා යන්නේ මෙන්න මේකයිනේ කියලා අවබෝධයක් එනවා. අවබෝධ ඥානයක් උපදී. ඔය දැන් අපේ දේශනාවල පුතේ සමාජය දැන් පුතා අනිත්‍ය වහලා නැහැනේ. ඔය හතරයි නහලා තියෙන්නේ. තියෙනවා ඔක දහමට ආපු යංගේ තියෙනවා ඒගොල්ලන්ගේ අත්දැකීම් කියනවා. අන්නේ අත්දැකීමක් වෙන්න තමයි මේ මාර්ගෙ පෙන්නන්නේ. මොකද හේතුව බැඳීම් කියන්නේ සිතිවිල්ලක් නේ. නේද? සිතිවිල්ල. කවුද බැඳුනේ? පිටය බැඳුනද අපි බැඳුනද? අපි බැඳුනේ. එන සිතිවිල්ලක් නේ අපි බැඳුනේ. සිතිවිල්ලට අපි බැඳුනේ. එන හටගත්තේ මොකද සිතිවිල්ල නේද? හටගත්ත සිතිවිල්ල නම් අපි සිතිවිල්ලට බැඳුනා නම් එහෙනම් පුතේ ඔය බැඳීම පුතේ අපි එකපාරට ලයින් කරන්න යනවා නෙමෙයි. හරිද? ඔය බැඳීමට තියෙන උපාදාන ගතිය නිසයි නේද අපි දුක් විඳින්නේ. බැඳීම තියෙන අන්න බැඳීම තියෙන උපාදාන ගතිය නිසයි අපි දුක් විඳිනවා. එහෙනම් මේ බැඳීම නැති කරන්න යනවත් නෙමෙයි. හරිද? බැඳීම දුරු කරන්න යනවත් නෙමෙයි. මොකද්ද වෙන්නේ? උපාදාන ගතිය වෙන්න උපාදාන ගතිය මිදෙන්න නම් පුතේ අපි මේක ඇත්ත දකින්න ඕනේ. හරිද? අන්න ඇත්ත හටගත්ත දේ තමයි මම ඔයාලට කිව්වේ අර ආයතන පහක් හරහා තමයි අපි ඒ බැඳුනේ. නේද? අන්නේ බැඳුනේ ආයතන පහක් හරහා නම් ඒ ආයතන දෙකක් කරන් තමයි අපි සිතවිල්ලක් හදාගත්තේ. ඒ සිතවිල්ල තමයි විවිධ විදිහට අපි මවාගෙන ඒ සිතවිල්ල තමයි උපාදාන ගතිය උනේ. හරිද? අන්නේ ඒකෙන් පුතේ අපි ටික දැන් මෙතන මේ එන සිතවිලි අපි නතර කරාද? නෑ. එතකොට අපි බැඳිච්ච ස්වභාවයෙන් අපි මේ දුරස් කරාද? එහෙමත් නෑ.
ඒ ස්වභාවයේ ඉදීම ඒ ස්වභාවය ඇත්ත දැකලා අන්නේ ස්වභාවයෙන් අපි මිදෙනවා. හැබැයි මිදුණාට අර සිතුවිලි හටගෙන යනවා. තේරෙනවද? පොඩි දෙයක් අපි හටගත්ත ගමන් ඕකේ නිදහසෙන් අපි පිළිතුරු හෙව්වට වැඩක් නැහැ කියලා. නේද? පොඩි දුකක් ආවම ඩග්ගල අපි පිළිතුරු හොයන ලෝකෙන්. කොහොමද මම මේක නිදෙන්නේ? අයිලා ඒක පිළිතුරු ලැබිච්ච ගමන් අන්න ආයි අර ඔක්කොම අමතකයි. ආයි අමතක. ඒකනේ මං කියේ ඉපදිනුන අපි දුක උලක් කරගෙන ඉපදුනා නම් මැරෙන්නෙත් අපි ඒ උලුඩම තමයි. මැරෙන්නෙත් අපි ඒ උලුඩම තමයි. එහෙනම් අපි ආයි සසරක ආයි දුක උලක් කරගෙන උල උඩ උපදින්නේ නැති වෙන තැනට අපි එන්න ඕනේ පුතේ. තේරෙනවද? එහෙනම් මේ తాවකාලික අපි මේ පිරිසරණක් හොයාගෙන ගිහලා හරියන්නේ නැහැ පුතේ. නේද? දැන් මේ දුක නැතුණා අපි තව දුකක් එන්න ඉඩ තියෙනවා ඉස්සරහට. ඉන්න තියෙනවනේ. ඒ දුක අපේ ජීවිතෙත් නැති කරන්න පුළුවන්. ඒ දුක. අන්න ඒක. එහෙනම් දැන් පුතේ අපි මේ බැඳීම් නැති කරන්න නම් උදේට කල්පනා කරනවා මේ බැඳීම් වැඩක් නැහැ, මේක තේරුමක් නැහැ, මේක සිතිවිලින් හැදලා තින්නේ, මේක ආයතන වලට ඇවිල්ලා මේ සිතිවිල්ලක් හදලා ඔහොම කල්පනා කරලා දැන් අපිට ඕක නිදහස් වෙන්න පුළුවන්ද? නෑ. මොකද හේතුව කල්පනා කරන එකන් යා නිදහස් වෙලා තියෙන්නේ. කල්පනා නොකරන කෙනෙකුට ආයෙ අර ඉදිරි බැඳලා යනවා. නේද? ආයෙ බැඳලා යනවා. එහෙනම් මොකද්ද කරන්න ඕනේ පුතේ? අපි ওই බැඳීමෙන් ගැලවිලා යන්නේ නෙමෙයි අපි බලන්න ඕනේ. මේ ඕතරින් අපි මේ පැත්ත හැරෙන්න ඕනේ. බැඳීම දිහා බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. දැන් බලන්නේ මොකද්ද අපි බැඳීමෙන් කොහොම හරි අපි වෙන් වෙලා අපි ඔතරින් නිදහසක් අරගෙන ඒකෙන් සුවයක් ලැබෙන්නේ බලන්නේ. ඒක හරියන්නේ නැහැ. ඒක ඔහොම තියෙද්දෙන් බැඳිච්ච ස්වභාවය ඔහොම තිබුණේ දෙන්. අපි හැරෙන්න ඕනේ අපේ පැත්තට. ඒකයි මේ කියන්නේ. අපේ පැත්තට හැරලා අපි බලන්න ඕනේ අපේ මේ හටගත්තු ස්වභාවය අන්න එතනින් තමයි පුතේ අපි ගැලවෙන්නේ. අන්න එතනින් ගැලවුණ පුතේ ඔය කියන බැඳින් සියරම ගැලවිලා යනවා. ගැලවිලා යනවා. නැත්නම් එක බැඳීමක් අපි ඉලක්කගෙන ওই බැඳීමෙන් පුතේ අපි ගැලවෙන්න යනවා කියන්නේ එයා යන්නේ පුතේ తాවකාලික සුවයක් සඳහා යන්නේ. තේරුණාද? එයා යන්නේ తాවකාලික සුවයක් සඳහා. ඒ ප්‍රශ්නේ වුණාට පස්සේ ආයේ හරි. ආයි වෙන දේවල් වලට බැඳෙනවා. ඒ බැඳෙන්නේ පුතේ අර වගේ ප්‍රශ්න වලටම තමයි. හරිද? ඒවා වෙනස්කම් තිබුණාට පුතේ එයා දුකකට තමයි බැඳලා තියෙන්නේ. අපි යම් කිසි දෙයක් බැඳෙනවා නම් පුතේ බැඳලා තියෙන දුකකට හැරෙන්න එතන නෑ පුතේ අපේ සතුට. තේරුණාද? තාවක සතුටක් දුන්නාට බැඳෙනවා නම් බැඳලා තියෙන දුකම තමයි. උපාදාන වුණා නම් දුකක්ම තමයි. උපාදාන තමයි අපි බැඳුනා කියන්නේ උපාදානයක් තමයි. හොඳේ? එතකොට දැන් අපි හැරෙන්නේ අපේ පැත්තට. අන්න අපේ පැත්ත හැරෙන්න තමයි මේ ධර්ම දේශනා කරන්නේ. අපේ පැත්තට හැරෙන්න. හැරිලා බලන්න. නේද? ලෝකෙ දිහා බලන්න යන්න ඕනේ නැහැ. බැඳිච්ච දේවල් දිහා බලන්න යන්න ඕනේ නැහැ. බලන්න අපේ පැත්තේ හැරිලා. අන්න අපේ පැත්තේ හැරිලා බලනකොට අන්න කණ්ණාඩියකින් අපි මුණ බලනකොට අපිට පේනවා අපේ අඩුපාඩු. අපේ පැත්තේ හැරිලා බලනකොට. අන්න එතනට එන්න තමයි පුතේ අන්න ටිකෙන් ටික දැන් එහෙම පින්වන්තයක් ඉන්නවා පුතේ කියනකොට මේක ටක් ගාලා අපිට මේකනේ මේ කිව්වේ කියලා. නේද? ඒගොල්ලෝ සසරේ මේ මාර්ගයට ඒගොල්ලෝ එන්න උත්සාහ කළා නේද? ඒගොල්ලෝ අතහැරීම තුලින් අන්න ಗುಣධර්ම වැඩිම තුලින් අන්න කියනකොට ඒගොල්ලන්ට අවබෝධ වෙන. එහෙම ඇත්ත ඉන්නවා. එහෙම නැත්තේ නෑ. අනිත්‍යයන්ට පුතේ හැමෝම එක වගේ නෙවෙයිනේ. නේද? හැමෝම එක වගේ නෙමෙයි. උත්සාහ කරන්නේ මේ මාර්ගෙ පෙන්වන්න මෙන්න මෙහෙමයි මේක එන්නේ කියලා ටිකෙන් ටික හරි පුතේ කොහොමද මෙතන එන්න උත්සාහ කරන්න ඕනේ. අන්න ඒකයි කරන්නේ. එහෙනම් ටිකෙන් ටික හරි මෙතන එන්න උත්සාහ කරනවා මිසක් අර බැඳීම දිහා බලාගෙන පුතේ බැඳීම අයින් කරන්න යන්න උත්සාහ කරන එක නෙමෙයි මේ කියන්නේ. හොඳේ? ඒ බැඳීම ඔහෙ තියෙච්ච දෙන්නේ. උපාදාන නිසානේ පුතේ අපිට උහුලන්න බැරි. නේද? එහෙනම් අන්න උපාදානෙන් ගැලවෙන ක්‍රමයකට දැන් අපි මෙතනින් එන්නේ. එහෙනම් බැඳීම තිබුණත් එකයි නැත්ත් එකයි පුතේ ඒවත් අපිට ප්‍රශ්නයක් නෙමෙයි අදාළ වෙන්නේ නැහැ. අදාළ වෙන්නේ නැහැ. තේරුණාද? අන්න එතනටයි එන්න ඕනේ. ඔබ ඩවුනන්දෙන් අහලා මොකද පුතේ මේ සංසාර දුකෙන් නිදර්ශනේ ඉතින් ඒ හින්දා මේ තරුණ කාලේ දැන් පුතා ඉතන්නේ මේ බෝසතරන් වහන්සේ නේද? අවුරුදු 16 ද නේද? තරුණයිනේ නේද? ඒ කාලේ ඉඳන් මේවා ප්‍රතික්ෂේප කරලා දුක මොකක්ද කියලා දුකේ නිදහස් වෙන මාර්ගය මොකක්ද කියලා හෙව්වා නේද? හිත දුවන්නේ වෙන පැත්තකටනේ. දුකෙන් නිදහස් වෙන්නේ නේද? අන්න ඒකයි. ඒතකොට එහෙනම් පුතේ තරුණ කාලයෙන් පුතේ ගිහිගේ අතහැරලා නේද? අන්න තාපස වෙස්ෙන් නේද? ඇවිල්ලා මේ ගවේෂණය කළා. අන්න ඊට පස්සේ පුතේ දහම අවබෝධ කරලා තරුණ කාලෙම නේද? තව තිබුණා නේද? තව දරුවෝ හදන්න පුළුවන් නේද? රජකම ගන්න තිබුණා නේද? මේ රට පාන්නේ කන ඔක්කොම අතහැරලා දාලා ආවේ මොකද? මොකක්ද ඉලක්කය තිබුණේ? මේ දුකෙන් නිදහස් වෙන්න නේද? ඉතින් ඒ හින්දා අන්න එතන නිදහස් වුණාට පස්සේ පුතේ අන්න එයා සදා කාලිකම පුතේ අන්න උලෙන් නිදහස් වෙන්නේ. ඒකයි වෙන්නේ. ඉතින් එතනට එන්න මේ අපි හිතනවා දැන් අපි සැප හොඳට සැප විඳලා පස්සේ මේ දහම මේක කරන.
දැන් පුතා හිතන්නකෝ දැන් අපි මේ ජීවිතේ වැඩි කල් ඉන්නවද අපි නේද සමහරක් නේද ලොකු ගෙඩි තේද පුතේ පොඩි ඇට්ටි වැටෙනවා නේද ඒ වගේ අපේ ජීවිතේ කොයිලේ පුතේ කියන්න බෑනේ නේද ඒ වයසට මැන්න ඕනේ අපේ ජීවිතේ නැති වෙන්නේ එක මොහොතක් ඇති දැන් ඔය අතර වාරේ පුතේ දැන් අපි දැන් සැපයක් කරම්ම දැන් මේ දහමට එනවා කියලා අපි කල් දැම්මොත් මොකද වෙන්නේ බැරිලකට අපිට මරණයපත් වුණොත් එහෙම අපිට මේ දහමත් අහිමි වෙනවනේ දහමත් අහිමි වෙනවා ඊට පස්සේ ආයි දහමක් හම්බ වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් මේ ලෝකේ කවුද කියන්නේ පුතේ උපරිම සැප විඳලා මම පස්සේ දහමට එනවා කියලා ආපු කෙනෙක් ඉන්නවද කියන්නේ එයා උපරිම සැප විඳින්න යන්නේ පුතේ තණ්හාව නිසානේ තණ්හාව නිසා සැප විඳලා නම් පුතේ යාට අනිවාර්යෙන් භවයක් සකස් වෙනවම තමයි දැන් ඊළඟ භවෙත් උපදිනවා ඊට පස්සේ ඒකෙත් මොකද කල්පනා කරන්නේ මම මේ සැප ටික විඳලා පස්සේ ධර්මය අවබෝධ කරනවා දැන් එයත් අවබෝධ කරයිද නෑ ආයි භවයක උපදිනවා ආයි ওই ටික නෙමෙයිද බලන්න හිතන්නේ මොකද හිතන්නේ මොකද හේතුව පෙර සංසාරේ ඉඳන් ආව ක්‍රමවේදයන්නේ පුතේ හිතට දෙන්නේ අපෝ ධර්මය අවබෝධ කරලා බෑ දැන් මම තරුණයි ඒ හින්දා මම හොඳට සැපවත් විඳලා තමයි මම ධර්මය අවබෝධ යයිද කියන්නේ මේ ආත්මේ කරගන්න නැති එක නේ ඊළඟ ආත්මේ කරයිද කියන්නකෝ කරන්නේ නැහැ නේද ඊළඟ ආත්මේ කරන්නේ නැහැ ආයි මොකද ආයි සසරන පුතේ වැටෙන්නේ නේද සසරට වැටෙන්නේ නේද ඒ හින්දා පුතේ මේ ලැබිච්ච අවස්ථාව මග හැරගන්න එපා අන්න මේ මොහොතත් ඇති පුතේ ධර්මයට එන්න නේද අන්න ඒකයි ඉතින් මේ ධර්මයට එන්න කියලා මුතේ මොකද අර පුතා මේ කෝස් එකක් කරනවා නේද මේ මාස 6ක් අවුරුද්දක් යන්න ඕනේ එහෙමද නෑනේ පුතේ නෑනේ මේ ධර්මයට පුතේ වැඩි ඕනේ නෑ ඔයාලට එන්න ඕනේ කියලා හිතක් පහළ වුණා පුතේ එතනින් ඉඳන්වත් තියෙන සතුටක් තියෙන්නේ හිතක් පහළ වුණා වැඩි ඕනේ නෑ එයා ධර්මය ගැන මෙලොදියක් දන්නේත් නෑ එයාට මේ දහමට එන්න ඕනේ කියලා හිතක් පහළ වුණා පුතේ අන්න එතනින් ඉඳන්ම යාට තියෙන පුතේ සතුට තමයි යාට ගෙනත් දෙන්නේ ඒ වගේ යාගේ ඔය තියෙන ප්‍රශ්න සේරෝම ටික ටික ඔක්කොම විසඳලා යනවා. යට මාර්ගයට පුතේ එන්න පිවිසෙන්න පුතේ මාර්ගය සැකසෙනවා. තේරෙනවද? ඉතින් ඒ හින්දා පුතේ මේක අතහැර ගන්න එපා. හොඳේ සිතක් පහළනවා පුතේ ඒක තුතු. සිතක් පහළුණා. වැඩි ඕනේ. ඉතින් ඒ හින්දා දැන් මේ කොච්චර මම මේ දේශනා කරලා පුතේ ඔයාගේ පැත්තේ පුතේ උනන්දුව තියෙන්න ඕනේ. හොඳේ? එතකොට අන්න ටික ටික පුතේ ඔයා මේ දේශනා ටික අහගෙන අන්න ටිකෙන් ටික මේ දහමට ඇලුම් කරන්න මොකද හේතුව මේ දහම කියන්නේ පුතේ ප්‍රතිසේප කරන දෙයක් නෙමෙයි දහම කියන්නේ පුතේ අපිට සැනසීම උදාව කරන තැනක් නේද ඉතින් ඒ හින්දා දහමට ඇලුම් කරන්න මොන දේ ඇලුම් කරාත් වැඩක් නැවුත් දහමට ඇලුම් කරන්නකෝ අන්න දහමට ඇලුම් කරන එක නා පුතේ අර උපාදාන වෙන්නේ අරවට වගේ හොඳේ ලෞකික දේවල්ට උපාදාන වෙනවා වගේ වෙන්නේ දහමට ඇලුම් කරන එක නා පුතේ කොහොම හරි මෙයා දුකෙන් නිදහස් වෙන්න කොහොම හරි උත්සාහ කරනවා ඒකයි කියන්නේ දහමට ඇලුම් කරන්න කියනවා. වෙන දේවල් වලට ඇලුම් කරනවට වැඩිය හොඳයි දහමට ඇලුම් කරන එක. ඒ හින්දා පුතේ දැන් ඔයාගේ ශරීරයත් පුතේ මේ කන බොන ආහාර වලින් හැදිලා ඔක ලේ මස් නහර තියෙන නේද? ඕක කුණු වෙලා යනවා නේද? තව කාගේ හරි ශරීරයකට අපි බඳනවා පුතේ ඕකෙත් තියෙන මොනවද? කන බොන ආහාර වලින් ලේ මස් නහර වලින් හැදිච්ච ඒකත් කුණු වෙලා යනවා නේද? දැන් පුතා මොකද්ද කරන්නේ උදේට කනවා නේද? දවල්ට කනවා රැට කනවා. ඊට පස්සේ පහුවදා උදේට පුතේ වා සේරම වැසිකිලිදි එළියට දානවා. අනිත් ශරීරවල මොකද්ද කරන්නේ? ඒකෙත් ඔය ටිකමනේ කරන්නේ පුතේ. නේද? ඒක පුතේ අපි කොයි ශරීරයකට බැඳුනත් පුතේ බැඳලා තියෙන පුතේ දුකකට නෙවෙයිද බලන්නේ. අසුචි කොටකට නෙවෙයිද බලන්නේ. නේද? ඕකේ සාරයක් තියනවද? සාරයක් නෑ ඕකේ. සාරයක් නෑ. පිළිකුලක් නෙදී ඕකේ. පිළිකුලක් අල්ලගෙන අපි ඕකට බැඳෙනවා. ඕකට බැඳෙනවා. බුදුරජාණන් හොඳ උපමාවක් කියනවා. ඔන්න කෙනෙක් එනවා පුතේ අසුචි කලයක් කර උඩ තියාගෙන. හරිද? මේ කෙනාට කියනවා ඕකේ තියෙන අසුචි තියෙන ඕක බිමින් තියන්න කියනවා. ඒ මනුස්සයා නෑ තියන්නේම නෑ භාගතුන් වහන්සේ මේ හොඳ කල්ලයක්. භාගතුන් නෑ ඕකේ තියෙන අසුචි ගොඩක් තියෙන්නේ. බිමින් තියන්න කියලා. තියන්නේම නෑ. දැන් එතකොට මෙයා තියන්නේ නැත්තේ මොකද? මේ අසුචි කල්ලයක් කියලා කිව්වත් මෙයා පිළිගන්නේ නැත්තේ මොකද? ඇයි අසුචි කල්ලයට තියෙන ආසාව නිසා නේද? ආසාව නිසා නේද? අපි හිතමු දැන් මෙයාට අසුචි කල්ලයට ආස නැහැ. හරිද? පුතේ අර පොත්තෙන් වැහිච්ච කලයේ තියෙනවනේ පුතේ නේද? ලස්සන පාටක් තියෙනව නේද? හැබැයි ඇතුලේ තියෙන මොනවද? අසුචි. ඒතර බුදුරජාණන් වහන්සේ දැක්කේ පොත්ත දිහා බලලා නෙමෙයි. කලයේ ඇතුලේ තියෙන දේ දැකලා කිව්වේ ඔය කලයේ බිමින් තියන්නේ කියලා. මෙයා තියන්නේ නැහැ. කලයේ ලස්සනයිනේ. කලයේ කරේ තියා ඉන්නවා. නේද? තියාගෙන ඉන්නේ පුතේ කලයක්ද අසුචි කොටක්ද? අසුචි කොට පුතේ තියා ඉන්නේ. අන්න ඒක අසුචි කොට පුතේ කරේ උඩ තියා ඉන්නේ. ඉතින් ඒ හින්දා ඒ අපි අර පොත්ත දැකලා පුතේ ඔකට අපි සතුටු වුණේ, කැමති වුණේ. ඇතුළේ තියෙන අසුචි ගොඩක් බව දන්නේ නැහැ නේද?
අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වුවාට පස්සේ අන්න ඊට පස්සේ මෙයා තේරුම් ගියා ඇත්තනේ කලේ රන්වන් පාට තිබුණාට වැඩක් නෑ ඇතුළේ තියෙන අසුචි නම් එහෙනම් මේක බිමින් තියන්න ඕනේ කියලා. අන්න ඊට තමයි කරින් බිමින් තිබ්බේක. ඉතින් හින්දා මේ ලෝකයේ පුතේ සාරවත් කියලා දෙයක් නෑ. සේරම අසාරයි. නේද? සාරවත් කරගෙන අපි බැඳිලා ගැටලා යන්නේ අපේම තීන පුතේ උමනාවේ. නේද? මම කොච්චර දහම් දේශනා කරත් වැඩක් නෑ පුතේ. Tamanට උමනාවක් නැත්තම් මේක නිදහස් වෙන්න. අන්න ඒකයි. අන්න තියෙනව නැද්ද කියලා තීරණය කරන්න ඕනේ තමන් නුවණින් දකින්න ඕනේ මේකේ තියෙන අසුචි කියලා. අසුචි කියලා දැනගෙන තමන් තියන්න ඕනේ. කවුරු කියපු පරිදි තියන්න ඕනෙත් නෑ. හොඳේ? තමන් දැනගන්න ඕනේ මේක මොනවද තියෙන්නේ කියලා ගන්න දෙයක් තියෙනවද කියලා. ඉතින් ඒ හින්දා මේ පුතා තව ටිකක් දේශනා ටිකක් අහන්න. මේ දහමන කැමැත්ත දක්වන්න. හොඳේ? ඔයාගේ ජීවිතේ බොහොම සුන්දර වේ. ඔයාගේ හිතේ තියෙන සිතුම් පැතුම් සියලුම දේවල් ඉෂ්ට වෙයි. හොඳේ? ඒ ඉෂ්ට වෙලා වාසනාවන්ත තරු ජීවිතයක් ගත කරන්න පුළුවන් හැකියාව ලැබෙයි පුතේ. හොඳේ? ඔව්. ඒ හින්දා ඔයාලට කවදාකවත් පුතේ මේ පිහිටමයි ලැබෙන මේ දහමෙන්. හොඳේ? දහමෙන් පිහිටමයි ලැබෙන. හොඳේ? තනිකම පාළුවක් නැති වෙනවා. හොඳේ? බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. හොඳේ? සැපවත් ජීවිතයක් ගත කරන්න පුළුවන් හම්බ වෙනවා. ඉතින් ඒ හින්දා ඔයා ටික දවස් මං කියනවනේ පුතේ මාස 2-3ක් මේ දහමත් එක්ක ඉන්න බලන්න. ඔයාගේ ජීවිතේ වෙනස් වෙන්නේ නැද්ද බලන්න. වෙනස් නොවුනොත් තමයි පුතේ පුදුමේ. වෙනස් නොවුනොත් තමයි. ඔයා වැඩි ඕනේ මේ දේශනා ටික විතරක් අහගෙන යන්න. උනන්දුවේ. උනන්දුවෙන් දවසට 4-5ක දැන් ඔය අනිත් දැන් පුතා මේ මෙච්චර දවසකට 4යි කිව්වා. දවසට ටිකක් වැඩිපුර ටිකක් අහගෙන යන්න බලන්න. තේරෙන්න ඕනේ නැහැ. නිකන් අහගෙන යන්න බලන්න. ඔයා මාස 2-3ක් කරනවා ඔයා වෙනස් නොවුනොත් තමයි පුතේ පුදුමේ. මේ ලෝකේ කවුරුහරි කෙනෙක් පුතේ මේ දහම දැක අහක බලන්න යනවා නොදැක්ක වගේ. අපිට ප්‍රශ්නයක් නැහැ නේද? ඇයි මොකද හේතුව? එයාට පිහිටත් ලැබෙන දේ නේ යා මගේ හැරලා යන්නේ. අපිට අදාළ නැහැ නේද? අද මේ ලෝකේ මිනිස්සු එහෙම නැද්ද? නේද? දහම දැක අහක බලාගෙන යනවා. හරි දැන් වැඩිව නැහැ අපිත් ජීවිතේ පරිසරය ඇතුලේ බලන්න නේද? එහෙනම් එයා දැනගන්න පුතේ එයා දුකින් දස් අපෙන් උපකාරයක් කරා. අපිට ප්‍රශ්නයක් නැහැ. මේක පුතේ මේ ගන්න නැත්තම් මේ බලෙන් කොච්චර දුන්නත් ගන්න නැහැ පුතේ යා. එයා සසර යන්න දඟලන්නේ. එයා සසර යන්න දඟලන්නේ. ඉතින් හින්දා සසර යන්න කෙනෙකුට පුතේ මේක කොච්චරක් බැහැදි කියලා දුන්නත් වැඩක් නැහැ. ඒ හින්දා සසරේ නිමා වෙන කෙනෙකුට නිමා කරන්න යන කෙනෙකුට දුකේ නිදහස් වෙන්න ඇත්තටම අවශ්‍ය කෙනාට අන්‍යයාට මේ පුතේ මේ දහමින් පිහිටක් තියෙනවා. හොඳේ? ඒ හින්දා පුතා වැඩිපුර ටිකක් දේශනා ටිකක් අහන්න. ඊට පස්සේ ඔයාලට මේ කැමැත්ත ඇති වෙයි. ඊට පස්සේ අපි එතනින් එහාට කතා කරමු. ඊට පස්සේ පුතාට උදව් කරන්න. බීරු ඇතුව පුතේ පොඩ්ඩක් දේශනා ටිකක් අහන්න. අහලා පොඩ්ඩක් උත්සාහ කරන්න. හොඳේ? අර ඒක හේතුවක් අල්ලගෙන පුතේ දුකෙන් නිදහස් වෙන්න හදන්න යන්න එපා. ඊට වැඩිය පුතා ඉන්නේ උල කුඩ නම් උලේ නිදහස් වෙන්න උත්සාහ කරන්න. හොඳේ? හොඳයි එහෙනම් හරි. හොඳයි තේරුම් ගන්නයි.